So what's up guys, ඉතින් ආමාන්‍යයෙන් ඉතින් එදිනෙදා කරන වැඩක් ඔයගොල්ලන්ටත් පෙන්වන්න කියලා හිතුණා. ඉතින් මමයි අද ශවින්දුයි ඇවිල්ලා තියෙනවා තිලක වර්ධනයේට හරි ගිහිල්ලා මොකක් හරි නිකන් මේ ඇඳුමක් ගන්න. මොකද කියනවා නම් ඒරුස්ටා එකේ ග්‍රෑන්ඩ් ෆිනාල එක තියෙනවා 18 වෙනිදා. ඒකට යන්න ඕනේ. වහින්නත් එන වෙලාවේ ඇඳුම් හොයාගෙන යනවා. මේ ඇත්තටම කිව්වොත් තිලක වර්ධනයේ හම්බුන්නේ නැහැ. ගත්තා. සුබිරි. වොයිස් මේ අපි දැන් ගත්තමන ටික අරන් දැන් යන්න හදන්නේ. ඉතින් වැහි පොදෙකුත් යනවා. ගොඩාක් ඉතින් අඳුරන්නේ නැහැ මේ. බොයිස් ඉතින් අපි මේ දැන් හවස හරියටම බැලුවා පාය 42යි මේ නිට්ටම ඉඳලා යන ගමන් ඉන්නේ. චූටි වැස්සකුත් තියෙනවා. කරගන්න ඕනේ වැඩේ හරියටම කරගත්තා නිහාල් එක නිසා. මේ වුණාට ඇඳුන්නේ නැහැ කියලා කලින් කිව්වා. ඒක අමතක කරන්න. මේක එච්චර ලොකුට ගණන් ගන්න එපා. මට විතරයි ඇඳුන්නේ නැත්තේ අනිත් මිනිස්සුන්ට තියෙනවා. ඒකින්ද මේ කොහොමද ඉතින් කොහෙත්වම ඒකින්ද අවුලන්නේ. අපි කන්නේ මොනවද කියලා බලලා අපි වීඩියෝ එක එන් කරමු. guys මේ මෙතන තමයි මයි බර්ග් එක. මෙතනට තමයි එන්නේ. මේක හරියටම කිව්වොත් ප්ලේස් එක ඔයගොල්ලන්ට දාලා දෙන්නම්. මේ කොහෙද මේ තිහාරිය හරියටම කිව්වොත් තිහාරිය. ඉතින් තව චුට්ටක් පැන්න ගමන් මේ නිට්ටඹ තිලක වර්ධනේ හම්බ වෙනවා. මේ හරියටම තිහාරිය. ඔය මොනවද ඇත්තටම මෙතනින් කාලා තියෙන රහම කියන්නේ? එතන හොඳයි කියලා මට නම් හිතෙන්නේ නාන් තමයි. චීස් නාන් එක. අනිත් ඒවා අවුලක් නැහැ. ඉතින් මට සෙට් නැහැ. මේකේ අපි එදා කාපු කෑම එක මේක තියෙනවද දන්නේ නැහැ. ඒක නම් රහ පාටයි. කැම ටික ආවා කියලා කියනවා. කෑම ටික ආවා ගයිස්. මම හිතනවා මේවා ටික එක්ස්පෙක්ට් කරන තරම්ම රහක් තියෙයි. So ඉතින් guys අපි මේ විදිහට මේ සිංගයකටත් ඇවිල්ලා ෆෝන් එකකුත් අරගෙන අපි මේ විදිහට වැඩ ටික ඔක්කොම ඉවර කරා. දවසේ දැන් වෙලාව හරියට කිව්වොත් 7 පහ වෙලා ගොඩක් වෙලාවට මේට පස්සේ තව අපිට යන්න තියෙනවා පාටියක්. vlog ගන්න මම ගොඩක් වෙලාවට දාන්නේ නැහැ. මට කම්මැලි ඉතින්. මේකත් එඩිට් කරන්න තියෙනවා. තව vlog දෙකක් එළියට එන්න තියෙනවා. එතකොට මේකත් එක්ක 3යි. බලන් ඉන්න ඉතින් ඒක ඔය ඔක්කොම එනකන්. ඔයගොල්ලෝ මගේ YouTube channel එක subscribe කරන්න, share කරන්න, like කරන්න. එහෙනම් අපි ඊළඟ bye.